ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ SH chat box අපේ YouTube නාලිකාව එක්ක. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඕගොල්ලෝ හිතන්න ඔන්ලයින් ක්ලාස් එකක ඉන්නවා, ඔන්ලයින් මීටින් එකක නැත්නම් කෝල් එකක මොනවා හරි වැදගත් වැඩක ඉන්නවා කියලා හිතන්න. එතකොට ඕගොල්ලන්ගේ WhatsApp එකෙන් නොටිෆිකේෂන් එන එක, කෝල් එන එක කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් අද කියලා දෙන්න යන්නේ කොහොමද මේ නොටිෆිකේෂන් එන එක ඕගොල්ලෝ මොකක් හරි වැදගත් වැඩක් ෆෝන් එකෙන් කරන වෙලාවකදී ඔයගොල්ලන් ඩිස්ටර්බ් වෙන විදිහට මේ නොටිෆිකේෂන් එන එක නවත්තන්නේ කොහොමද කියලා විදිහක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් පොඩි සෙටින් එකක් විතරයි මේකෙදි හදාගන්න තියෙන්නේ. මේක කරගන්න මුලින්ම ඕගොල්ලන්ගේ WhatsApp එකට යන්න. ඊට කලින් ඕගොල්ලන්ගේ WhatsApp එකේ මොනවා හරි අප්ඩේට් තියෙනවා නම් අප්ඩේට් කරගෙන ඉන්න කියලාත් මතක් කරනවා. ඉතින් මුලින්ම ඕගොල්ලන්ගේ WhatsApp එක ඕපන් කරගන්න. WhatsApp එකේ ට ගියාට පස්සේ ඕගොල්ලන්ගේ උඩම මෙතන සෙටින් වලට යන තිත් තුනක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඒකේ පහළම තියෙනවා සෙටින් කියලා ඔප්ෂන් එකක්. ඒකට යන්න. එතන ගිහිල්ලා පහළටම ගියාට පස්සේ සෙටින් ගොඩේ ඕගොල්ලන් තියෙන ස්ටෝරේජ් ඇන්ඩ් ඩේටා කියලා මෙතන ඔප්ෂන් එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ යන්න මෙතන පල්ලෙහා තියෙනවා ප්‍රොක්සි කියලා ඔප්ෂන් එකක්. ඒ ප්‍රොක්සි එකට යන්න ගිහිල්ලා මෙතන තියෙනවා සෙටප් ප්‍රොක්සි කියලා ඔප්ෂන් එකක්. ඕගොල්ලන්ගේ දැනට සෙටප් කරලා නැත්නම් මෙතන අපි සෙටප් කරගන්න ඕනේ. ඒකට සෙටප් ප්‍රොක්සි මේක උඩ ක්ලික් කරන්න. මේක උඩ ටයිප් කරන්න මං කියන අංක ටික 1.1.1.1 හරි. මෙහෙම ටයිප් කරලා යාළුවනේ මෙතන ක්ලික් එක හරි ටික් එක දාන්න. ක්ලික් කරලා ආයි බැක් යන්න. බැක් ගියාට පස්සේ ඕගොල්ලන් පෙන්නනවා මෙතන ඩිස්කනෙක්ට් කියලා ඔප්ෂන් එකක් වැටිලා තියෙනවා. ඕගොල්ලන්ගේ ඒ කියන්නේ මේකට ආයි මැසේජ් මේක ඔන් වෙලා තියෙන තුරු ලැබෙන්නේ නැහැ. ඉතින් ආයෙ ඔයගලන්ට මේක නෝමල් ඔන් කරගන්න ඔෆ් කරගන්න ඕන නම් මෙතන මේ උඩ කොළ පාට වෙලා තියෙන ටික් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඒක ඔෆ් කරගන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය විදිහට ඔයගලගේ නැවත WhatsApp එක වැඩ කරන්න ගන්නවා. ඉතින් මේකේ ඔයගලන්ගේ මොකක් හරි ෆෝන් එකේ වැඩක් කරගද්දී ඔයගලන් ඩිස්ටර්බ් වෙන විදිහට WhatsApp එකෙන් එන නොටිෆිකේෂන් කෝල් වගේ දේවල් නවත්තන්න පාවිච්චි කරගන්න පුළුවන් ලේසිම එකක්. මේකේ ඇප් එක අන්ස්ටෝල් කරන්න එහෙම මොකුත් අවශ්‍ය නැහැ. මේකෙන් ඕගොල්ලන්ට ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් කමෙන්ට් වීඩියෝ එක ගැන පල්ලෙහෙන් අදහස් දාන්න. ඉතින් අද වීඩියෝ එකෙනුත් ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් අපේ chat box YouTube channel එකට අලුත් නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙනතුරු ඕගොල්ලන්ට සුබ දවසක්.